समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु लोक सत्या करेंगे पतलाओ मन करुणा देशना कुट वदा स्वात्मो दहलता धर्म मंदे एक बिला खालीन मातृभावक्येत अरगिन මේ ධර්මානුශාසනාව කවියේ සිදු කරන්නට සෝදානම් මෙබඳු මානෙගේ පින්කමක් සිදු කරලීමේ මූලික අරමුණ 2024 දෙසැම්බර් මාස 7 වෙනි දින මෙලෙවින් සමුගන්නට යෙදුණු ජී.කේ. කරෝල ආදරණීය පියතුමා තෙවන්ති පූර්ණේ නිමිති කරගෙන ඒ පියාණන් අනුමෝදන් කරන්නට 2020 අප්‍රේල් මාස 14 වෙනි දින මෙලෙවින් සමුගන්නට යෙදුණු උසමාවතී දහනායක ආදරණීය මව්තුමිය දීපත් කරලා ඒ මව්පියන්ට පින් අනුමෝදන් කිරීමේ පරම පවිත්‍ර චේතනාව හදවතේ ඇති කරගෙනයි ඔබ හැමදෙනාම මේ මානෙහි මහා පින්
සිදු කරනු ලබනවා. මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නේ පුෂ්ප කුමාර මහත්මයා සහ එම මහත්මිය සහ සතිල් සත්තර කවිත්‍යා මෙතුමිය සහ මිනිමේ දෙවියන් දූ දරුවා උණු පිරිමින් දෙවියන්. ඒ වගේම දීපගේ දිනේශ් කුමාර මහත්මයා එම මහත්මිය සහ විනෝද පුතණුවා. ඒ වගේම දැනට ජපානයේ සේවය කරන ජීකේ රජිත් කුමාර මහත්මයා කියන මේ දූ දරුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන් මේ මහා පින්කම තමන්ගේ ආදරණීය රත්තරන් අම්මා අප්පච්චිට පින්වීමේ අරමුණේ සිද්ධ කරනු ලබනවා. ඒ අයගේ පරිලව ජීවිතයේ සුවපත් කරගැනීමේ අරමුණේ දරුවාගේ දෙමෝපියන්ට වෙන්නවන යුතුකමක් හැටියට සිංහලෝවාද සූත්‍රයේ තුලදී දරුවාගේ දෙමෝපියන්ට ඉටු වෙන්නවන පස්වෙනි යුතුකම ඒ අත්‍යවශ්‍ය පරිලව ඥාන මාර්ගය බලාපොරොත්තු වෙනවා. අනේ අපේ දරුවෝ කවදා හරි දවසක අපිව මියගියාට පස්සේ අපිට පිනක් ගහම සිද්ධ කරලා පිළිකරන්න ඕන. ආන්නේ උදාර ආරම්භ තමයි ඔබ ඉක්මනට ඔබට මෙලොව එළිය දැකලා දෙපයි පයි සිටින්නට ඔබ හදලා වැඩලා පෝෂණය කරලා කාටවත් අතනොබා ශක්ති සම්පන්න විදිහට සමාජය තුළ ජීවිත ගත කරන්නට ඔබට ඒ අවස්ථාව උදා කරගන්න දෙනවා. ඒ නිසා වෙනුවෙන් මේ පින්කම කළගුණ කළ කීමේ පින්කමක් නිසා වෙනුවෙන් මම මගේ මාතෘකාව තෝරාගත්තා කළගුණ කළා. එහෙමනම් අහන්නට බලමු සිරිත් පරිපරි තිරුවන හද පිළිබැදී අභිවාදනය කරලා ධර්ම දේශනාව ආරම්භ කරනවා. ධර්ම දේශනාව අවසානයේදී මේ මියගිය ආදරණීය දෙමෝපියන් සිහිපත් කරලා පින් දෙමු. එහෙමනම් හැමදෙනාම උත්තම තෙරුවනට අපගේ හද පිළ නමස්කාරය වේවා. තුන්වරක් දොහොත් සබා සබ්දනගා සාදුනාදුනා Yo vadanam paro manamujeto sakya muni bhagavad kicho
वन पोत कराव मगहेने ओवा पदये पदयट पिल आर पैवा तुलसित निरतोरम देवा नलरत सबनी सदहागा नलरत सबनी सदहागा यंत दिन चतुसुचीसो पोरेसो अठंत पुगुंगल धम्मदासाते संग विवासार नासंत मोपे උතුම් බුදු බණපදය කවි කර කියන්නට සූදානම් වෙන වෙලාව. පිනතුනි අද මගේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්නට බලාපොරොත්තු වන්නේ කල
සැලකීම කියන මාතෘකාව යටතේ දහම් කරුණු ගැන සූදානම් වනවා. එනතොනි කලකොල සැලකීම කියන ගුණය ලෝතුරා බුදුරජාණන් වහන්සේලා තුළ ඉතාම ආකාරයෙන් හිතා තිබෙන ගුණය. මිනිස්සු ළඟ නිතරම පවතින්නට ඕන ගුණය. නමුත් අද කලකොල නොදන්නා සමාජයේ සමාජ වටපිටාවට අපි ජීවත් වෙනවා. එහෙමනම් ලෝතුරා බුදුගුරු පවා ඉතා උසස් ආකාරයෙන් අභිවදන ඒ ගුණ චිතරම් සුන්දර යනවද දීපක් කර දෙන්නට උත්සාහ දරන වැය තුන් සිත සංවර කරගෙන හැමදෙනාම ධර්ම ගෞරවය මේ දහම් දකෝරා ගත කරන්න අහන්නට හැමෝම වරක් සබ්බ සාදුනා දුනා Tela
වෙනවා වජිරාසනෙන් සම්බුදෝයි නැගිටිනවා එළඹෙයි දේවයනි පාපියේ සම්බුද මැනික अपने बुजुर्गों समाई कलक कलक में पांडे मोले किया ए असली माने आने लोचन पूजा सिद्ध करने पुरानी अक्षरले देव भगवान के पुरुष पूजा में सिद्ध करने ये महान मंत्र पूजा අපට කියා දුන්නේ කලගුණ සැලකීමේ වටිනාකම එසේ නම් කලගුණ සැලකීමේ වටිනාකම පිළිබඳව අපි අතීතයේ පිළිතුරු කොහොමද කලගුණ සැලකුවේ කියලා අපට බලන්න. අතීතයේ මිනිසා සංවේදී හදවතින් කලගුණය සැලකීම සිදෝවනා අපාලිප මත හැලිය තුන්වර වදිනවා වතනතොව කුඹුර වෙත බලබලා එපමණ නොවේ බෝධි තිබෙනවා රසට නැගගවනේ නෙත Vādi
आदरणीय
අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සුළුවම කතා පොතක් ඇතුළේ මේ ධර්මාර්ථය බුදුනේ ආසමයි යනවෙන් දෙසෝසේ බණපදයන්ය දෝදරවන් අට ඒක එනමුත් තිබෙනවා එක කරණක් සෝක ගෙදර බුදුන් තත වදදුන් රට මේක නිවසකේ පොතොන් දීදේ දෝරු දෙන්නයි ටික කාලයක් කවුරුදුන් සමගිව උන්නයි අම්මා කෙනෙක් කැමැතිම සතුටින් ඉන්නයි කලොර අහස් වෙහි බර ලකුණු දෙන්නයි පියතුම ආභාවෙන් සියෝ මතකට පස්සේ පවුලේ තිබුණ සමාධිය ටික ටික ගැසුසේ අම්මත් ඉන්නේ ලෙඩ ගානේ හැම තිස්සේ වතපිපි ආරවර නගොරා ඔය අසසේ අම්මගේ නාමයට තාමත්තේ පොළ ඇන්තේ නිසියාකාර බේදුමාක සිදුවිනන්තේ හැමදේටම කාලේ මේය සිදුවිය යොත්තේ පරවෙන්නට ළඟරෝ පිපි මාර එක ආන්තේ පොටි පොතෝ කියායේ මට මහගෙදරම ඕනේ අංකරේ කයේ කොඹුරේ ලොකෝ හීනේ මත්මන්දුම කොටොට මොග ගහලඟ ලඳෝ මානේ දුදින්නට නොමගොන්නොත් හොදනේ පිනත් මම මේ කියන කතාවේ පියතුමාගේ අභාවයෙන් පසුව දේපල පිළිබඳව ගැටලු මත වුණා. දින දරුවන් පස්සේම
අම්මලකට ඇවිත් තම තමන්ගේ කැමැත්ත මත සියලු දේවල් දරුවන්ගේ නමට ලියා ගන්න. ඊට පස්සේ මොනවද කියනවා? අහන්නට පළමුව ඒකාකාරී භව පාදෝ මාන්සිය මෙදමත දුර වෙලා යන තුන් වරක් තුනක් තුනක් තබා සම්දනකා ආදුනාදයක් පවත්වනවා. සියල්ල සිදුවේ සිතින් Masia
हरे दुखाए दैन खनुलकी तितरेना दैन खनुलकी तितरेना कोडी पुतुलंग इन्नत दैकियला इदा अवस इनवसीना इतना संतिक दावसं है इतिया then podi venasam siduvena then podi venasam siduvena then kalo pelo pera Dilono paat kannat veselo ammat samadat aku pilena mondai jiwa in paso iane seo do etena get aaye mene velege sinahavat mol dina pilena apana atot pit vimasmo sidode amma keneko hat then me anistak asarana amma ek darwange sidona කෙනෙහි නිසාවෙන්ම ඒ සෑම විදන්නේ සිව්වන දිනයේදී නිවසට ගොඩ වුණා දරුවන් පස්සෙල කුලී කල හැද දැන් මේ වන විට යන්නට නැත්තේ දරුවන් දෙදෙනෙකුගේ නිවසට පමණයි විමර්ශනා බලන කුමක් සිදුවන්නේ Egoan banina dosa para kiya adungane pada matelo yale mata tan karana hamala
pita danage vendata nenora tetore mata kelesna namun etanin pitere yanawa mandum kutuge nugara kenata enawa ehi sito mana peta hamade sito vena mata salanana iti balana kella ayata sangadoni nosito alata maro pilla uttana mavata ahi melo dan salakilla nivedana avena avililla galaguna koede potanada ad Buduri nadiya atat monada venne davasan vegana mava idala kusadinne dani onakanaye aya mahabharata enne anna evdiyata pekatune da aradaruwange nosenakin visare me aksarana amma kusudinna daragamna garimata mahabharata lodra budujana tevar vedamala aparate adakote mewa deval madu benawada kalakuna nodan samahar ayage ක්‍රියාකාරකම් නිසා විමසමු මේ ළඟට සිදුවුනේ කුමක්ද කියා මහා පාරේ ගියායේ ඇය අසන්න නැවතිලා කුමක් සිදු වීදයයි ගලර කඳුරේ ගහර නවම් වන්නට මට නෝරවත් නොමැත කියනවා කාරුණික අදලත ඇගේ දුක අසනෝ මට One
Bila potong doa putar di pemma ananta Kanda
මන්දා කලෝක කාරට සුත ගොන තලකීමා අටුවක් වෙනේ සමාන දැනවල බෝනා දැන්නරෝන් ලගන් නොමැතිලු ඉවසීමා ගන්නව දෙයක් නැති වේ ගියොත් මේමා හිමිවරු පවා එක කසේ මරණ කොට දුටුවා අවිචාර බුදුබණ ඇසෙන රට වංජා දුසනද කිරණ සිත දෙයයේම පීඩායේ හිත නොබද මත තරාදියත් හැමතැනකම සමනනේ දහම සෝභා ටික ටික වැළඳෙනවානේ බොදේ යන්න පලවදුට සුබසීනේ බුදු හිමි යලි වරක් වැඩවන්නම ඕනේ බුදු හිමි යලි වරක් වැඩවන්නම ඕනේ බුදු හිමි යලි වරක් වැඩවන්නම ඕනේ සමාජයට කල ගුණ දම් පුරෝ වේවා අපි හැමදෙනාගේම පාරගාන උතුම් බල එහෙමනම් පිළිතුරේ දැන් කලබල කලකීම පිළිබඳව දහම් දේශනාවලින් මේ සෝදානම් වෙන්නේ
තවත් යුතුයකම ඉටු කරන්නේ. දිනතුනේ අපි ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සෑම තැනම ධර්ම දේශනාවන් වලට වැඩිපුරම ධර්ම දේශනාවන් වලට වැඩම කරන්නේ දකුණු බලාපොරොත්තු. දක්ෂිණ ලංකාවට තමයි වැඩිපුර වැඩම කරන්නේ. ඒ වගේම අපි මම ලංකාවේ පාලනක් ලෝකයේ රටවල් 18කට මේ වෙනකොට දේශනාවක් වැඩම කරනවා. මේ කොහේ වැඩම කළත් වෙනතුනේ මුළු මහත් ලොවක් කවි බණ කියන්නේ කටහඬ මගේ ආගලේ බුදුහාම ආදරණීය රත්තරන් මාත්මනම ජීවමාන අම්මගේ තාත්තා විතරව සිහිපත් කරලා දින්දේ ආශිර්වාද කරන්නේ මම කරන්නේ මේ සිදු කරන්නේ අම්මා නාමයෙන් දින්දේ ඒ නිසා දලගුණ සැලකීමේ පින්කම එහෙමනම් ඔබට මේක දිවට පින් පුරන්න පින් කරන්න ඔබට ශක්තිය ලැබලා දුන්නේ ඔබේ ආදරණීය අම්මා අප්පා එහෙමනම් මේ ඊට සම්තර වෙන්නේ මේ කවි කීපය අම්මා තාත්තා පිළිබඳව දේශනා කරනවා පින්දී මතස්ථාපනා මම කියන කවියක් අවශ්‍යයි මම තමන් මේ ලෝකයේ දී කරපු තමන් සදාදරණීය අම්මා අප්පච්චිගේ ගුණ රූප සිහිපත් කරනවා සියයට නගා විදාන කරනවා අනේ මගේ අම්මා අප්පච්චි දෙදෙනා මේ ලෝකෙ ගොවේ හැදගෙන ජීවත් වෙනවා මාගේ අද දවසේ විතරක් නෙවෙයි මුළු මහත් ජීවිත කාලය පුරාවට රැස් කරගත් කෙන කුසලය එත් ප්‍රාර්ථනාවක් හැටියට ලබා දෙන ආශිර්වාද කරන්න නිදුක් නිරෝගී සුවපත් සතවර්ෂයකට අධික කාලයක් අපට කුටින ලැබේවා කියලා ආශිර්වාද කරනවා ඕන් අපි වස්තුවල පරිදවකින් ඉන්නවා නම් ඕන්ගේ පරිදවකින් සුවපත් කරනවා ඔබ විසින් ජීවිත කාලය පුරාවට සිද්ධ කරගත් කෙන කුසලය මේ මොහොත තුළදී සිද්ධ කරගත් කෙන කුසලය නිවන් ධර්මයක් හැටියට ලබා දෙන්න ප්‍රාර්ථනා කරන්න අනේ මගේ අම්මා අප්පා දෙදෙනාට මේ ගෞරව සම්මාන සම්බුද්ධ ශාසනය තුළදී ඉක්මන් භවයේ අපි දෙන්නා ඔබේ පින්කම මොහොතන් වීමේ නිවන් අවබෝධ කරගන්න හැකියාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සත්පුරුෂ ගුණගාන සත්පුරුෂ දුපුතුන්ගේ යුතුයකම ඉටු කරගෙන උතුම් වෙනවා එහෙමනම් මෞපිය කොටේ දුමුදුන් තබා සාදුනාද අවශ්‍යම වැඳගෙන කවිස්කරණය කරමින් හැමෝම කියන්නේ ආශිර්වාද කරනවා සාදු කියන්නේ
පංචශීල සමාදන් වීම තුළින් සිල්වත් පිරිසක් බවට පත් වුණා.
එහෙමනම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පුද පරිස්කාරාදී පෝෂණය කිරීමෙන් මේ සෑම ආකාරයකින්ම උපදවා ගන්නා වූ සියලුම පුණ්‍ය ශක්තිය මේත එමත්කට මත්තෙන් නිදනම් ප්‍රාප්ත වන්නට යෙදුණු ජීකේ කරුණේ ආදරණීය ප්‍රිය සමාන්තර. ඒ වගේම 2020 අප්‍රේල් මාස 10 වෙනිදා නිදනම් ප්‍රාප්ත වන්නට යෙදුණු කුසුමාවතී දහනායක මෞතුමිය සොළෝ. ඔබ නවීන පින් බලාපොරොත්තුෙන් සසරේදී ඔබ නොදන්න ධර්මයක් මේ දිනේ ඉන්නවා නම් ඒ සෑම සිරුදනාව ජීවිතනගාගා ඒ හැමෝටම මේ පින් අපි අනුමෝදන් කරමු. ඒ හැමෝම පරිලෝකයෙන් පින් අනුමෝදන් කරමු. පරිලෝවාස වාසුපත් කරගනේවා. මේ මෑණියන් කියනවා ඥාන යෝදනාම කෙරවර මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුළදී මම භවයක අපි දෙන්නා වූ පින් අනුමෝදන් වීමෙන් උතුම් නිවන් අවබෝධ කරගනේවා කියලා සාදු කියලා. ඉදම් මේ ඥාතීනං හෝතෝ කියන කාතාව පිළිපෙමු. ඉදම් මේ ඥාතීනං හෝතෝ සුඛිතා පුඤ්ඤාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතෝ සුඛිතා පුඤ්ඤාතයෝ. ඉදම් මේ ඥාතීනං හෝතෝ සුඛිතා පුඤ්ඤාතයෝ. හොඳයි. ඒ වගේම මේ රැකගත්තා වූ උදාාරතර පුණ්‍ය ශක්තිය ජීකේ පුත්තුමාර මහත්මයා නෝනා මහත්මිය ඒ වගේම සත්‍යුත්තර කවිත්‍රාම සම්පේතා මහමිදියා දූදරුවන් ඇතුළු ඒ හැම දෙනාටම ඒ වගේම ජීකේ දිනේශ් කුමාර මහත්මයා මහත්මිය විනෝල් පුතණවාන ඒ වගේම දැනට ජපානයේ කරන ජීකේ රජිත් කුමාර මහත්මයා ඇතුළු ඒ පෞල් පෙළවාසී සෑම දෙනාටම මේ සඳහා උදව් උපකාර කළ ඥාති සාහිත්‍යයෙන් හිතවතුන් අසල්වාසී සෑම දෙනාටම ඒ වගේම අපේ කොළඹ පොත වැඩම කරගෙන ආපු සුදු අයියා ඒ වගේම සුජිත් අයියා කමල්ලි අතුළු ඒ හැම දෙනාටම ඒ වගේම මේ පින්කමට වචනයෙන් පවා දැකලා හොඳයි කියලා සතුටු මොන සන්තෝෂ ආවදී කියන සෑම ගත්තා වූ උදාාරණකින් අපල ආශිර්වාදය ඔබ හැම දෙනාගේම ජීවිතවලට මේ ලෝක වශයෙන් ආශිර්වාදයක් වශයෙන් ලැබෙන්න ජීවිතයේ තවන අසහනයක පීඩාවට වේදනාවට පත් කරන සියලු දුක් දෝමනස්යන් දුරු වේවා. විශේෂිත පාදාන්තයක් ඇති අටවනවක් රෝග නවනවක් ව්‍යාධි හදේ බඩේ වනේ අස්වහ කටවාදවන්ත අපල විපාක දුරු මගාම දුරු ගිනිහෙර දුක් කවුකටද කාද කාණ වෙන පොඩි මේ සියලුම දෝෂාන්තරාය බුද්ධානුභාවයෙන් ධම්මානුභාවයෙන් සංඝානුභාවයෙන් දේවානුභාවයෙන් මේ කල පින්කම්යානුභාවයෙන් දුරින් කොට වේවා සිතක් වේවා සාන්තියක් වේවා ඔබ හැමදෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලැබේවා දීඝායු සම්පත් ලැබේවා ආයු ආරෝග්‍ය ආදී සම්පත් ලැබේවා හැමදෙනාගේම සිත්වල පවතින සියලු බලාපොරොත්තු පැතුම් ප්‍රාර්ථනාවන් සිතන පතන අයුරින් යුතු වේවා. දූ දරුවන්ගේ අධ්‍යයන කටයුතු සාර්ථක වේවා. කරන රැකියා ව්‍යාපාර ගොඩනැගුම් කටයුතු දෙකේ දියුණුවට පත් වේවා. යහපත් සත්‍යාන්තිය අභිවෘද්ධියක් වේවා. තවත් පින් පුරන්නට කුසල් වඩන්නට සිතාල වේවා. ධර්ම අවබෝධ වේවා. ධර්ම ඥානය පහළ වේවා. සත්‍යය ගමන කෙලවර කොට ලබන අතිකුතුම් අමා නිර්වාණ ධර්මයේ සදා සැනසෙම උදා කරගන්නට බාධා නිවන් සාධනය කරගන්නට මේ දිනත් පාරමිතාවක් දෙන්නේ ඔබ අපි හැම දෙනාටම පිහිටාදාර වේවා කියලා සාදු 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 පින් ප්‍රාර්ථනා කරනවා මේ සිහිපත් කිරීම අපි සෑමදාම සියලුම දුවන්වැදේ නාලිකා තුනේ උදේ හවස සෙත් කවි කියනවා සෙත් පිළිත් කියනවා ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා සෑම බ්‍රහස්පතින්දා දිනකම පිරුටි විනාශාව තුනේ උදෑසන
පහයි සිට පහයි පහදක්වා සිත්මග සිරිතෙන් ඔබට ආශිර්වාද වරණ අතර සෑම පුරපසලස්සක් බොහෝ දිනකම ස්වර්ණ වාහිනී අමාදහර යුගාන්තරක් කාව්‍යමය දේශනාව තුළින් දහවල් එකේ දෙක දක්වා සජීවීව අපි ඔබේ ජීවිතයට වැඩම කරන ලබන එළඹෙන මැදිපුර පසලස්සක් බොහෝ දවසේ ස්වර්ණ වාහිනී අමාදහර යුගාන්තරක් කාව්‍යමය දේශනාව තුළින් හරියට දහවල් දෙක දක්වා සජීවීව අපි ඔබේ ජීවිතයට වැඩම කරන්නට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබ හැම දෙනාටම ධර්මයේ අනුභවයෙන් සදා සිල්ලයි උදා වේවා. ඔබට අපේ දේශනාවන් YouTube නාලිකාව තුළින් YouTube අන්තර්ජාලය තුළින් මුහුණු පොත තුළින් අපේ දේශනාවන් ශ්‍රවණය කරන්න හැකියාව ලැබෙනවා. දීපත් කරගෙන හැම දෙනාටම පෙරවන් සුඛී හෝතු අභිවාදන සීලස්ස විච්ඡම්මුද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේච අතෝ නිපාන සම්පatti විනාශේ සමිජ්ජතු චිරපතං රත්නත්‍රේ